මොන දේට ඉක්මන් වුණත් පුතේ සහකාරියක් හොයාගන්නවා ඉක්මන් වෙන්න එපා. හරිද? හේතුව තමයි මේ ලෝකෙ මවන සුන්දර සමනල් හීන අපි මැචුවර් වෙනකොට තියෙන්නේ නැහැ. අපි ලොකු වෙන්න අපිට මොනවාද එන්නේ? අපිට වගකීම් කියන දේවල් එනවා. අපේ දෙමව්පියෝ ජීවත් වෙන්නවා නම් හැමදාම මේගොල්ලෝ මේ විදිහට ඉන්නේ නැහනේ. ඉස්සරහට යන්න වයසට යනවා, ලෙඩ රෝග හැදෙනවා, අපිට ඒගොල්ලන්ගේ බර කරට ගන්න වෙන අවස්ථා එනවා, රැකියා කරන්න යන්න වෙනවා, ලොකු පීඩන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලංකාවේ හැදලා තියෙන තත්ත්වත් එක්ක රැකියා ස්ථාන බොහොම සුන්දර ස්ථාන නෙමෙයි, බොහොම පීඩණයෙන් වැඩ කරන්න තියෙන ස්ථාන වෙනවා. එතකොට තමන්ගේ බිස්නස් එකක් කරනවා කියලා හිතන්න. තමන්ගේ බිස්නස් එකක් කරත් යම්කිසි පීඩනයක් දරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පුතේ මේක බලන ඔයත් සමහර විට රැට කොට්ටේ බදාගෙන අඬලා උදේට මුකුත් නොවෙච්ච ගානට ශක්තිමත්ව නැගිටලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. සමහර වෙලාවට පුංචි කාලේ කියන්නේ A level O level කාලේ ගත්තාම ගෑන් පිටින් හිටපු යාළුවෝ වෙන්න පුළුවන්. ටික කාලයක් යනකොට තමන්ගේ වයිබ් එකට ගැලපෙන්නේ නැහැ. මේ අපි ගැන ගිහලා මේ හතර වටේ මෙහෙම කියනවායි කියලා පොඩ ඈත් කරලා අවසානයේ ගෑන් ඇතුලේ තමම බුලි වෙන අවස්ථා එන්න පුළුවන්. මේ එක දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමන් මැචුවර් වෙනකොට. හරිද? හැම දෙයක්ම අවසානයේ ගොඩක් මිනිස්සු තනි වෙන අවස්ථා වැඩි. එහෙම තනි වෙලා යාළ උත්සාහ කරන්න තනියම ශක්තිමත්ව නැගිටින්න. මම නම් කියන්නේ එහෙම තනි වෙච්ච දරුවෙක් නම් ඔයාට දුක පිට කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඩයරිය කියලා කියන්නේ. හරිද? ඩයරියක් දෛනික දිනපොතක් මේන්ටේන් කරන්න. ඔයාගේ දුක සතුට හැමදේම මේකේ ලියන්න. ඔයා සතෙක් සුරතලෙක් හදනවා නම් එයත් එක්ක කතා කරන්න. ගස් කොළන් හදනවා නම් ඒවත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ තනි වෙච්ච ලෝකෙක හිර වෙච්ච ලෝකෙක ඉන්නවට වඩා හැම වෙලේම පරිසරයත් එක්ක මූව් වෙන්න බලන්න ඕනේ. හරිද? කවදාවත් සුරතල් සතෙක් හැදුවා කියලා එයා අපිට වෛර කරන්නවත් එයා අපිට තරහ පිට කරන්නවත් එන්නේ නැහැනේ නේද? ගොඩාක් මිනිස්සු ඉන්නවා පුතේ මේ ලෝකෙ තනි වෙලා ඉන්නවා. මම නම් කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සුන් ඕනවට වඩා 100%ක් විශ්වාස කරන්න යන්න එපා. 100%ක් විශ්වාස කරන්න ගියාම තමයි අපිට කෙලවන අවස්ථාවක් ආවොත් එහෙම අපිට ඒක දරා ගන්න බැරි වෙන්නේ. දරා ගන්න බැරි වුණාම අපි ලෝකේ හැමෝටම වෛර කරන්න පටන් ගන්නවා. අපේ ජීවිතේට යම්කිසි මිනිස්සෙක් එනවා නම් ඒ මිනිස්සයාගෙන් අපි ගොඩක් පාඩම් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම සහකාරියක් හොයා ගන්නකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. අපේ ගමනට ශක්තියක් දෙන මිනිහෙක් අපි තෝරගන්න ඕනේ. අවුරුදු 30 විතර වෙනකොට තමයි තේරුම් යන්නේ කවුද අපි ගැන ඇත්තටම ලෙන්ගතු කමින් අපි ළඟ ඉන්න යාළුවෝ කියලා. අපි කවවද ඇත්තටම ආශ්‍රය කරන්න ඕනේ වගේ දේවල් අපිට අවුරුදු 30ක් විතර වෙනකොට තමයි ඔන්න තේරුම් ගන්න පටන් ගන්න. එතකොට ඒ වගේ පුංචි සර්කල් එකක් ඇතුලේ ඉඳගෙන ඔන්න අපිට පුළුවන් පොඩක් කොෆි එකක් බොන්න, පොඩි සිනමාවක් බලන්න ගිහලා පොඩ්ඩක් ඒක විචාරය කරන්න. ඔය වගේ පුංචි දේවල් වලට මූව් වෙන්නේ ඔය අවුරුදු 20 22